මේ අර මේ නොපෙනෙන මානේ හරි මොකක් හරි දෙරණ එකට තමයි මම මේ කරන්න යන්නේ අද. බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙන දේවල් ගැන මම කතා කරන්නේ නැහැ. බෞද්ධ දර්ශනය කතා කරන්න බෑ. බෞද්ධ දර්ශනයේ පුරාම විසිරලා තියෙන ප්‍රත්‍යක්ෂය. ඒක ඔබතුමා තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂය තමයි අපි කතා කරන්නේ. බෞද්ධ සාහිත්‍ය කියලා දෙයක් නෑ. ඒ ප්‍රත්‍යක්ෂය කියන්නේ ඉන්දිකටවත් නිශ්චිතව මට උත්තරයක් දෙන්න පුළුවන්ද? පිල්ලි අරින්න පුළුවන් කියන දේ. පිල්ලි කියන එක තියෙනවද? පිල්ලි කියන එක තියෙනවා. තියෙනවා. පිල්ලි කියන එක අදහස් පිල්ලුවක් කියන අදහස් කරන්නේ අපිට අවනත යක්ෂ ආත්මයක් සත්ව ස්වරූපයෙන් තවත් වූ පුද්ගලයෙකුට පහර දීම පිණිස පාවිච්චි කරපු යුදෝපක්‍රමයක් අංග ශාස්ත්‍රයේදී මායාංගම කියන කොටසට අදාළව පවතින දා මේක අපේ ලංකාවේ පමණක් නෙවෙයි චීනේ පාකුවාචුවන් කියන එකත් ඕකම තමයි. ඔයාලා බලලා ඇති සමහර විට මේ වැඩසටහන් ටික ගියා දෙරණ. පාකුවාචුවන් සින්ජුවන් තායිජුවන්. ඒකේ එකතු කරන්න මොකද මමත් චීනේ සරණ කලාවන් ගැන ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් එතනදී මේක පරණයි ගොඩක් පරණයි බලපු අයත් ඇති. හරි විනෝදයි රණ්ඩු වෙන ඒවා තියෙනවා මේකේ. ඒ කියන්නේ ඒ සතුන්ට එක එක දේවල් පුරුදු කරනවා. සමහර අය ඔය මුත්‍ය මත වලට එහෙම මේ බෞද්ධ සත්වයා පුරුදු පුහුණු කිරීම තුළින් තවත් හැබැයි ඒ වගේම ආධ්‍යාත්මික වෙනස් කිරීමෙන් තමන්ට අවනත කර ගැනීම. දැන් උදාහරණයක් අපි හිතමු පිල්ලුවක් තමන්ට විරුද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සතෙකුත් තමන්ට විරුද්ධ වෙනවා. තමන් පුරුදු පුහුණු කරන සතා මේ තමන්ට විරුද්ධ වෙන අවස්ථා. ඔබතුමා කියන්නේ මියගිය සතෙකුට යලි පණ දීමක් කරනවද? සතා මිනිසෙක් වෙන්න පුළුවන් මේ හුනේ කර මොකෙක් හරි සතෙකුට පණ දෙනවද? පුළුවන්. ජීවියක් නැති දෙයකට ආයේ පණ දෙනවා. පැහැදිලිවම කියනවා ඒක කරන්න. මේ කාලේ බෑ. මේ කාලේ බැරි මේ කාලේ බැරි හේතුව ඒක පදනම මොකක්ද? මේ වැඩසටහන පටන් ගන්න මුල්ම දවසේ මම පැහැදිලි කිව්වා ලංකාවේ මේ গুপ্ত සාහිත්‍යික ක්‍රමවේදයන් නිසි ගවේෂණයට මාතෘකාගත කරන ආරම්භ කරන කිසිදු ආයතන ලංකාවේ පිටලා නැහැ. මෙන්න මේකයි ප්‍රශ්නේ. කොහොමද කියලා මන් දන්නේ නැහැ. ඔයාලා ඉතින් එහෙම ඇත්ත කරන කට්ටිය ඉන්නවනේ. ඒ පණ නෙමෙයි. කමෙන්ට් කරගෙන යන්න අපිට. කියවෙන්නේ පැහැදිලි කරන්න. කියවෙන්නේ පිල්ලුව කියලා කියවන්නේ එක පැත්තක් පිල්ලිය කියන එක තියනවා කියලා ආගියු කරන අනිත් කට්ටිය නෑ කියලා ආගියු කරනවා. එහෙමයි තියෙන්නේ. මේ දැම්මට පස්සේ මේ සතා නැවත නැගිටිනවා. නැගිටලා අවශ්‍ය තැනට යනවා. නමුත් එතකොට ඒ ගිහිල්ලා ඒ වැඩේ කරපු සෙනින් සතා ඒ විදිහටම වැටෙනවා. ඒ කියන්නේ මලකුණක් විතරයි. එතකොට ඒක අර හසුරවනවා කියලා තමයි ওই පොත්පත්වල තියෙන්නේ. නමුත් අපි දන්නවා පෙනීම, ඇසීම මේ හැම දෙයක්ම කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. මමත් කියනවා ඒක කරන්න බැරි දෙයක් කියලා. නැති වෙලා තියෙන විද්‍යාවල මාත්‍යා ඒ දේ කරන්න පුළුවන් නිවැරදි ව්‍යුහයක් කවුරු හරි තින් කරලා පෙන්නන්න බෑ. ඒක තමයි ගුප්ත ශාස්ත්‍රයේ පැත්තකටම දානවා නම් මේ රටේ තියෙන සියලු දේ গুপ্তයි කියලා අපිට දාන්න පුළුවන්. පොතපතේ සටහන් කර සියලු දේ සත්‍ය නොවේ එහෙමනම්. ඒක මකට උදාහරණයක් කියන්න එක උදාහරණයක් කියන්න. පොතපතේ දෙන උදාහරණයක් ඉන්දිකටවත් කිසිදු දෙයක් සත්‍ය නෙවෙයි. සියල්ල මම වගකීමෙන් කියන්නේ සියල්ල. හරිද? විද්‍යාව වශයෙන් අර්ථකථන කරන සියල්ල බොරු. මොකද සදාතනික දේවල් තියෙනවා. සදාතනික මෙහා පැත්ත ඒ කියන්නේ සදාතනික නොවන දේවල් තියෙනවා. උදාහරණ බුදුදහම සදාතනිකයි. නෑ බොරු කියන එකෙන් තේරුම සදාතනික නෑ කියන්නේ බොරු කියන එක නෙවෙයි. දැන් කොහොම ගියොත් දැන් මාතෘකාවෙන් පරිපාලනය විද්‍යාවේ සත්‍ය කොහෙද තියෙන්නේ කියලා දැන් අපි කතා කරන්නේ පිල්ලුව සම්බන්ධනේ. පිල්ලුව සම්බන්ධයෙන් කියන දේ සමීර නාග පිල්ලුව මැරිච්ච නාගයෙක් හෝ කහ කෑල්ලක් හෝ මැරිච්ච සතෙක් හෝ කිසියම් වූ දෙයක් භෞතික වශයෙන් අප්‍රාණික දෙයකට කිසියම් වූ රසායනිකයන් අන්තර්ගත කරනවා මන්ත්‍ර ශාස්ත්‍රය අන්තර්ගත කරනවා ඊට පස්සේ ඒ දේ නැවත අපිට අවශ්‍ය ආකාරයට සතුරෙකු පරාජය කිරීමේ යොදා ගන්න යුදෝපක්‍රමයක්. මේක පැහැදිලිවම කරන්න පුළුවන් දා අපේ හැමෝටම මේ කාලේ කරන්න බෑ. මම ඒක තමයි මේ කාලේ කරන්න බෑ. මොන කාලේ නම් කරන්න ඒ කාලේ කරන්න බැරි වෙන්නේ. මේ රටේ එහෙනම් මේක අවසරයක් දිය යුතුයි. යම් කිසි කාලපරාසයක් තිබිය යුතුයි. ඒ දේවල් පුරුදු පුහුණු කරන්න. වෛද්‍යවරයෙක් බිහි වෙන අවුරුදු කීයක් ගත වෙනවද? අවුරුදු 6ක් 7ක් ගත වෙනවා. ඒතකොට මේ දවසින් දෙකකින් මන්ත්‍ර ශාස්ත්‍රය පුරුදු කරව එක කොටසයි තියෙන්නේ. හරි? සමීර කාරණා 8ක් සම්බන්ධව අපි කතා කරනවා. මාරණ කර්ම කියලා කොටසක් තියෙනවා. ඒ මාරණ කර්ම අනිත් එක මජ්ක්‍ධිම නිකාය මම සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ පැහැදිලි බුදුන් වහන්සේ දේශනා කරන එවැනිම ශාස්ත්‍රයක් පිළිබඳ. ඒ කියන්නේ පුද්ගලයෙකු ඝාතනය කරන මිනිස් සිත යොදා ගන්න ප්‍රබල අවස්ථාව. ඒ කියන්නේ උපතින් එවැනි මිනිස්සු පහළ වෙනවා. ප්‍රගුණ පුරුදු පුහුණු කිරීම තුළින් එවැනි දේවල් গুপ্ত ශාස්ත්‍ර වශයෙන් කරන්න පුළුවන් කියන කාරණා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේක බැහැර කරන්න බෑ සමීර. මෙවැනි දේවල් තියෙනවා. නමුත් ඒවල දේවල් කරන්න බැරි වෙලා තියෙන්නේ සුද්ධ අපරටෙන් අරගෙන බොහෝ දේවල් අපරට නැති කළා දාලා පරදේශක්කාරයන්ගේ අධ්‍යාපනය ලංකා රාජ්‍ය තුල ස්ථාපනය කරලා ඒ දේවල් වලින් සමාජගත අධ්‍යාපන නිර්මාණය කරාට පස්සේ දේව අධ්‍යාපනය කරන ක්‍රමේ නම් අපේ අධ්‍යාපනය කියාගෙන යනවා. අනේ මන් දන්නේ කොච්චර වේගෙන් කියනවද. හැබැයි අද ඒ දේවල් නැහැ. ඒ සාධක නැහැ. ඒ කාලරාමු නැහැ. අපිට කරන්න ස්ථාන නැහැ.
හරිද? සමාජය සම්පූර්ණ විනාශ කරලා. අද වෙද්දී ඉස්සර මිනිහ කැලේට ගිහලා දාපු මිනිහ වලලපු මිනිහ අද වෙද්දී පුච්චනවා. ඒතකොට දේව ශක්තියක් අහසින් ගෝණින් නැත්නම් දිව්‍ය ලෝකෙන් මනුස්සත් ලෝකෙට ගේන්න විදියක් නැහැ. ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒකට අදාළ ව්‍යුහය සමාජයෙන් ඉවත් කරලා දැන් ඒ දේවල් බොරුයි කියලා මේවා ඇත්තටම මේක ඇත්තටම සමීර මෙතන ඒවා සුන්දර වචන. හරිද? නමුත් ප්‍රායෝගිකව මිනිස්සෙක් නෙමේ කූඹියෙක් මරන්නවත් මේ පිල්ලු ඇවන අයට බෑ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම තිබුණා නම් අතීතයේ හේන් ගොවියෝ තමන්ගේ හේන ආරක්ෂා කරගන්න පිල්ලුවක් දාන්නේ නැද්ද? දාලා තියෙනවා. හරිද? ඇයි නැහැ කියන්නේ? ඇයි වා නැහැ කියන්නේ? ගොක් බැඳිලා ඒකේ අදහස් දක්වන්න දෙන්න. නෑ ඔබතුමා ඉන්න. හරි අදහස් දාන්න ඕන විනාඩියක් ඔබතුමා අවසන් කරන්න. හරි එහෙනම් කරන්න පුළුවන්. නෑ ඔබතුමා අදහස් දක්වන්න. දැන් හරි. දැන් ඇත්තටම මේ නාගයන් සම්බන්ධයෙන් මේ පිල්ලු යැවීම මේවා මනක් කල්පිත මම එදත් සඳහන් කරා. ආධ්‍යාත්මික වශයෙන් හරි දිලින්දෝ අපිට අපිව ඒක තමයි අපිව මේ දිලින්දු බවට පත් කරලා තමයි මේ මන්ත්‍රකරුවන් මේ එක එක වැඩ දාන අය මේවා කරන්නේ. මනසට ප්‍රශ්නයක් වුණාම ওই වගේ තැනකට ගියාම තියෙන ප්‍රශ්නෙට වැඩි සල්ලි මටත් මේ වෙනකොට පිල්ලු ඒවල ඉවරයි කට්ටිය. එහෙම එවන්න බෑ. එවන්න බැරි අය ආසරයි. නමුත් ඒගොල්ලෝ වාග් ප්‍රහාර වලින් ශක්තිමත් හොඳට කතාව කරයි මේක තියෙනවා වගේම කියයි. නමුත් අහු වෙන්න එපා මෙවැනි පිල්ලු නෑ. නාගලෝක සම්බන්ධයෙන්ුත් මම කියන්න ඕනේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙන දේවල් ගැන මම කතා කරන්නේ නැහැ. මේ බෞද්ධ දර්ශනය කියලා කතා කරන්නේ. බෞද්ධ දර්ශනය කතා කරන්න බෑ. බෞද්ධ දර්ශනයේ පුරාම විසිරලා තියෙන ප්‍රත්‍යක්ෂය. ඒක ඔබතුමා තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂය තමයි අපි කතා කරන්නේ. ප්‍රත්‍යක්ෂය බෞද්ධ දර්ශනයයි බෞද්ධ ආගමයි බෞද්ධ සාහිත්‍ය කියලා දෙයක් නෑ. ඒ ප්‍රත්‍යක්ෂය කියන්නේ MBBS දොස්තර කෙනෙකුගේ ප්‍රත්‍යක්ෂය නෙමෙයි රහතන් වහන්සේලා වගේ ප්‍රත්‍යක්ෂය. අර සාමාන්‍ය මිනිස්සු කියලා ඔයා කතා කරන්න බෑ බුදුදහමේ. MBBS මොන්ටිසෝරි මට්ටම නෑ බෞද්ධ දර්ශනේ ප්‍රත්‍යක්ෂය. ඔබතුමාලා ඉස්ලාම් විනය කරපු වෙන්න. නෑ පොඩක් ඉන්න. බෞද්ධකම හරි පොත් මිටියක් තියාගෙන ඉන්න එක තොට. හැමදාම කියන ප්‍රතිවාදී අශීලාචාර වෙන තරමට අපිට අශීලාචාර වෙන්න වෙනවා. දැන් ඉතින් මෙතන අශීලාචාරනේ කවුද කියලා පේනවනේ. නෑ වෛද්‍යතුමා කිව්වා වගේ ඇත්තමයි. දැන් සංයුත්තරිකයි මම මූලාශ්‍රය පෙන්නනවා. දැන් මෙතන බෞද්ධ සාහිත්‍ය කියලා දෙයක් නැහැ කියලා ඔබ වහන්සේ පිළිගන්නවද? සාහිත්‍ය කියන්නේ බෞද්ධ සාහිත්‍ය කියලා කෙනෙක් කතා කරන්නේ නෑ. හැමෝම ආචාර්ය වෙතන මුකුත් නැහැ. මේ ජනක මහත්තයා පොත නෙමෙයි සූත්‍ර පිටකේ අයිති දේශනා කොට. ත්‍රිපිටකය ඔයා පිළිගන්නවද? ඔයා ත්‍රිපිටකය පිළිගන්නවද? ඔයා ත්‍රිපිටකය පිළිගන්නවද? නෑ මට සමා වෙන්න කවුද දැන් කතා කරන්නේ? නිවේදක යස්සර. කවුද කතා කරන්නේ? මගේ අවසර නෑ මෙතුමා මේ ප්‍රත්‍යක්ෂය ගැන දැන් ඔබතුමා කියන්නේ එහෙම පිළිගන්නේ නෑ කියනවා. නාගලෝකේ කොට ඉන්න නාගලෝකේ ගැන කතා කරන්නේ. අපිට පුළුවන් දැන් අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි එහෙම විමසගමුකෝ. අන්තිමට හාමුදුරුවන්ගෙන් තමයි නැවතුනේ.